ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ කුමක්ද? මෙතනදී ධර්මානුකූලව කල්යාණ මිත්‍රය ආශ්‍රය කියලා කියන්නේ මොනවා? අපේ සැබෑම කල්යාණ මිත්‍රයා ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. දැන් මගේ භික්ෂු ජීවිතේ මගේ කල්යාණ මිත්‍රයා බවට මම පත් කරගත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දේශනා කරනවා ආනන්ද මගේ පිරිනිවීමෙන් පස්සේ මේ ශාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ ධර්ම විනය දෙකයි කියලා. එහෙනම් මේ මොහොතේ අපේ ශාස්තුන් වහන්සේ බවට අපේ කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ කවුද? මේ උතුම් සූත්‍රගත ධර්මය. ධර්ම විනය දෙක. ඒතකොට මේ සූත්‍රගත ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ සූත්‍රගත ධර්මය විකෘතීන්ගෙන් තොරව නිවැරදිව දේශනා කරන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලා තමයි මේ මොහොතේ අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගත්තේ. සූත්‍රගත ධර්මයේ විකෘති භාවයෙන් තොරව දේශනා කරන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලායි අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගත යුත්තේ. තේරෙනවද? එහෙනම් කල්යාණ මිත්‍රාශ්‍රය සමාජය තුල තියෙනවා. මෙතනදී අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් සොයාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම සොයාගෙන යන්න ගියොත් නැවත නැවත බරපතල පැටලිලිව අපි පැටලෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදී අපේ කල්යාණ මිත්‍රයා විය යුත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් වූ මේ සූත්‍ර ධර්මයමයි. ඒ සූත්‍ර ධර්මයන් විකෘතීන්ගෙන් තොරව සමාජගත කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලාමයි. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපි ලබන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. ඒ ලබන්නා වූ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වුණා වූ ඒ උතුම් ධර්ම රත්නයමයි. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීම තුල අන්න අපි සද්ධර්ම ශ්‍රවණය කරනවා. තේරෙනවද? සද්ධර්ම ශ්‍රවණය කරනවා. එතකොට දැන් මේ සද්ධර්ම ශ්‍රවණය කරද්දී අපි කාගෙන්ද සද්ධර්ම ශ්‍රවණය කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් බවට පත්වෙච්ච කල්යාණ මිත්‍රයින්ගෙන්මයි. අපි වෙන අයගෙන් ධර්මය අහන්න යන්නේ නැහැ. වෙන අයගෙන් ධර්මය අහන්න යන්නේ නැහැ. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණය කළා වූ සද්ධර්මය අන්න නුවණින් මෙනෙහි කරනවා. එයා නුවණින් මෙනෙහි කරනවා, ධර්මානුකූලව මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ යම් ආකාරයෙන්ද දේශනා කළේ ඊට අදාළව ධර්මය මෙනෙහි කරනවා. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබනවා, සද්ධර්ම ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් දැන් මෙනෙහි කරනවා. අන්න මෙනෙහි කරද්දී එයා ධර්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ මාර්ගයට එයා යොමු වෙනවා. ඒතකොට දැන් මෙතන තමයි නෝනා ධර්ම මාර්ගයේ අංක 1. මේතනින් තොරව අපිට ධර්මයක් කතා කරන්න බෑ. ධර්මයක් කතා කළොත් ඒ ධර්මය විකෘතියක් බවටයි පත් වෙන්නේ. නමුත් වර්තමාන සමාජයේ නෝනා නොයෙක් දෘෂ්ටීන් සමාජගත වෙලා තියෙනවා. ඒතකොට මේ නොයෙක් දෘෂ්ටීන් සමාජගත වීමට මූලික හේතුව මෙන්න මේ කාරණා හතරේ දුර්වලභාවය. මේ කාරණා හතරේ දුර්වලභාවය. නමුත් මේ කාරණා හතර දුර්වල කරගන්න දක්ෂයෙකුට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ කාරණා හතර සමාජය තුල ප්‍රකටව තියෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රය සමාජය තුල ප්‍රකටව තියෙනවා. ඕන කෙනෙකුට සූත්‍රගත ධර්ම දැන් සිංහල භාෂාවෙන් කියවන්න පුළුවන්. අන්තර්ජාලයට ගිහිල්ලා කියවන්න පුළුවන්. ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරනවා. ඒ තුලින් අපි සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්න වෙනවා.